අද අපේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක්, නවක මන්ත්‍රීවරයෙක්, තරුණ මන්ත්‍රීවරයෙක්, සමගි ජන බලවේගයේ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මැතිතුමා. අයිබෝන්. අයිබෝන්. අපි ගත්තොත් අපි දන්නවා ලංකාවේ පක්ෂ ක්‍රමය තමයි මැතිවරණ ක්‍රමයේ පදනම් වෙලා තියෙන්නේ. එතකොට නවක මන්ත්‍රීවරයෙක් විදිහට පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවද, පක්ෂය ඇතුලේ වැඩ කරන්න නිදහස තියෙනවද, මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ අලුතෙන් ආපු කෙනෙක් විදිහට? බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අලුතින් දේශපාලනයට පැමිණි කෙනෙක් විදිහට මේ ගෙවුණු අවුරුද්දක වගේ කාල සීමාවක්. ඇත්තට මම ප්‍රායෝගික දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 2ක් නෑ, තම අවුරුදු 2කමාරක් වගේ කාල සීමාවක්. ගෙවුණු කාල සීමාව දෙස බැලීමේදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස පූර්ණ නිදහස මේ දක්වා මට දීලා තියෙනවා. මම හිතනවා මේ මගේ කතා ශ්‍රවණය කරන අයත් මේක දකින්න ඇති. මම සම්පූර්ණ නිදහස එක්ක තමයි දේශපාලනය කරන්නේ. මම අගය කරනම කොටස තමයි මේ ව්‍යාපාරය ඇතුලේ ඒක. කිසිම ආකාරයක සීමා මායිම් පනවන්නේ නැහැ. මට මගේ නිදහස් සිතුවිලි දේශපාලනිකව රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම දේශපාලන ව්‍යාපාරයක් ලෙස මම අගය කරනවා. ඒක අලුත් දේශපාලනයට එන අයට අතිශය වටින දෙයක්. ඒතර ඉතින් ඉස්සරහට ගියාම මම මේ දවස්වල තරුණ සංවිධානය ගොඩනැගීමේ කාර්යයේ නිරත වෙනවා අපේ ඉතුරු മന്ത്രിවරු 4 දෙනාත් එක්ක. එතනදී පවා අපි දිගින් දිගටම කියන දේ තමයි මට පක්ෂයෙන් ලබා දුන්නු නිදහස අපි ලබා දෙනවා ඔබට. ඔබට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්. ඔබට දෙන්නේ මේ වැරද්දක් සිද්ධ වෙන තැනකදී වැරද්ද හදා ගැනීම වගේ දේවල් විතරමයි. එයාලගේ දේශපාලන ලෝකයේ ගොඩනගා ගන්න ඕනේ. වැරදි කියලා අදහස් කරන්නේ පක්ෂ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිද්ධ වෙන වැරදි නැත්නම් පක්ෂ තීරණයට පිටින් කරන දේ. මම උතන වැරදි කියන එක අදහස් කළේ ප්‍රායෝගිකව වැඩ කරන විට ඇතිවන වැරදි. මේක අපි උදාහරණයකට හිතමු වැඩසටහනක් සංවිධානය කරනවා. ඒකේ වැඩිම මුදල් ප්‍රමාණය ප්‍රවාහයට වෙන් කළොත් එහෙම ඇතුලේ වැඩේට සල්ලි මදි වෙනවා. ඒතර මේක අලුත් ළමයින්ට අවබෝධයක් නැහැනේ. අලුතින්ම දේශපාලනයේ හෝ අලුතින් ප්‍රායෝගික වැඩවලට එන අයට මේ ප්‍රශ්නේ තියෙනවානේ. ඒතර ඒ අයට අනිවාර්යයෙන්ම ඒක කියන්න එපා කවුරු වැඩි හිටියෙක් හැටියට. ඕක තමයි වැරද්ද කියලා කියන්නේ. දේශපාලන මතිමතාන්තර අරගත්තාම ඒ අය දේශපාලනික අදහස් වලදී ඔය කියපු ප්‍රශ්නේ තියෙනවා. ඇයි අවුරුදු 30ක් විතර තිස්සේ වාමාංශික මතවාදයකින් බරපතල ලෙස පෝෂණය වෙලා තියෙනවා. ඊට කලින් ඉඳලත් වාමාංශිකත්වයට බර රටවල් අපි. කියන්නේ වාමාංශික අදහස් වලට විශේෂයෙන්ම කියනවා නම් සුබ සාධනයට බර, පෞද්ගලික අංශයේ කෙරෙහි විශ්වාසය නොතියන, තරඟකාරීත්වයට හැකිතාක් බාධා දැමීමෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතන විඥානයක් තියෙන ජන ප්‍රජාවක් අපි. ඒක තමයි ඒ සීමාවල් ටික. ඉල්ලන ප්‍රතිලාභ ටික එකෙන් ගන්න බෑ කියලා බහුතර මහ ජනතාවට මේක තේරෙන්නේ නැහැ. දේශපාලන සාකච්ඡාවලදී තරුණ ළමයි ඔය කාරණාවත් අරගන්නවා. දැන් උදාහරණයකට මම අහපුවාම කවුද කැමති පෞද්ගලීකරණයට කියලා. අපේ ව්‍යාපාරේ විශ්වාස කරන අයත් කියන පෞද්ගලීකරණයට එකඟ නැහැ. ඒක පැහැදිලි කරන්න වෙන. ඒක වැරදි අදහසක්. පෞද්ගලික අංශයට ආයෝජන වලට ඉඩ දෙන්න ඕනේ. දැන් උදාහරණයකට අපි මේ තාම මෑත එකක් ගත්තොත් එහෙම විදුලි මණ්ඩලය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ දෙන්න ඕනේ කවුද කියලා අහපුවා. අපි 40 කට සාකච්ඡා මණ්ඩපයේ තිබුණේ ළමයි ටික. සමහර අය අත ඉස්සුවා. එකඟ නැහැ. හේතුව බල ශක්තිය රජයේ විසින් පවත්වාගෙන යා යුතුයි. ඇයි මේ වාමාංශික ආණ්ඩු ඔළුව වලට රිංගවල තියෙන අදහස. ඒතර මම යාට තේරුම් කරලා දෙන්න සිද්ධ වුණා මේක ප්‍රායෝගිකව කරන්න විදිහක් නැහැ. අන්න මම කියන්නේ වැරදි අදහස් කියන එක. ඒක තමයි දේශපාලනික සාකච්ඡා විදිහට යන්නේ. එතනදී ආයි පසු ඒක තේරුම් ගන්නවා මේ කාරණාව පිළිබඳව ඔව් මේ ප්‍රශ්නේ ප්‍රායෝගිකව විසඳන්න නම් මෙහෙම දේවල් වෙනවා. ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධ වෙන එක පිළිබඳව අහපුවාම සමහර අය එකඟ වෙන්නේ නැහැ. දැන් මම අහනවා අපි ඉන්දියාවේ එක්ක පාලමක් හැදුවොත් එහෙම එකඟ කවුද කියලා. සමහර තරුණ අය කැමති නැහැ. හේතුව අපේ ස්වෛරීත්වයට ඒකෙන් බලපෑමක් වෙනවා කියලා. පැහැදිලි කරන්න කිව්වට එහෙම පැහැදිලි කරගන්න බෑ. හේතුව ඉන්දියාවට පාර දිගේ ඇවිල්ලා අපිව අල්ලා ගන්න ඕනේ වගේ හැඟීමක් කවුද හැදුවේ කියලා අපි දන්නේ නැහැ. මම කියන්නේ සරල උදාහරණයක් මම ගන්නෙ. උඩින් ඇවිල්ලා මුහුදෙන් ඇවිල්ලා එහෙම පුළුවන් කියලා එන්නේ නැහැ. පාලම හැදුවොත් විතරයි අල්ලා ගන්න පුළුවන්. ඒ මිනිසුන්ට ඇතිලා තියෙන සංකල්ප මම කියන්නේ තරුණ ළමයින්ට මම කියමු තියෙන අර වැරදි කියන එක අදහස. ඉතින් මේ ටික නිවැරදි කිරීම තමයි වැරදි කියන එකෙන් මම ගත්තේ. හැබැයි මම මෙතන කියන්න උත්සාහ කරන්නේ එහෙම ඕනම අදහසක් සාකච්ඡා මණ්ඩපය ඇතුලේ කතා කිරීමට තරම් පූර්ණ නිදහසක් මේ දේශපාලන ව්‍යාපාරය අපිට හදලා දීලා තියෙනවා. අපි ඒක තරුණ ප්‍රජාවට තවදුරටත් හදමින් යනවා.
ඒ වගේම අනිත් පැත්තට තියෙන විවේචනයකුත් එක්ක ගත්තොත් තීරණ ගන්න පක්ෂය තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියටත් ඔය කියන නිදහසම තියෙනවා. ඒ වගේම දැන් අපි දකිනවා පක්ෂ සාමාන්‍යයෙන් මැතිවරණ සමයකදී නාම යෝජනා දෙනකොට පවත්වනවා එයාලව ඉන්ටර්විව් කරනවා. හැබැයි සමහර වෙලාවට ඒව කොච්චර විනිවිදද කියලා ප්‍රශ්න තියෙනවා. ඊළඟට ආසන සංවිධායකවරු පක්ෂවල තනතුරු පත්වීම් කරනකොට යම්කිසි විදිහකට විනිවිදභාවය සම්බන්ධ ගැටලු තියෙනවා කියලා සමාජ විවේචනයක් තියෙනවා. ඒකෙන් සමගි ජන බලවේගය වෙනස් වෙනවද? මොකද්ද ඔබේ අත්දැකීම මේ අවුරුදු දෙක ඇතුළත? විනිවිදභාවය කියන මාතෘකාව එන්නේ නුසුදුසු කෙනෙකුට තනතුරු ලබා දීම කියන කාරණාව. දැන් නුසුදුසු කෙනෙකුට තනතුරු ලබා දෙනකොට ඒකට සුදුසු වෙන කෙනෙක් හිටියොත් එයාට හැඟෙනවා මෙතන විනිවිදභාවයක් නැහැ කියලා. දැන් මම තරුණ දේශපාලකයෙක්, කලුතෙන් දේශපාලනට ආපු කෙනෙක්. සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ ගොඩනැගීමේ සභාපතිවරයා විදිහට මාවපත් කරන්නේ සියලුම තරුණ മന്ത്രിවරුන්ගේ කැමැත්තෙන්. ඒකනේ විනිවිදභාවය කියන්නේ. තව කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අපි මේක කරන්නම් ඔව් මෙයා සභාපතිවරයා ලෙස පත් කරන්න. ඊළඟට මාව මාධ්‍ය ප්‍රකාශක ලෙස විපක්ෂ නායකතුමාගේ පත් කරනකොට කවුරුත් ඒකට විරුද්ධව මුත් අදහසක් ප්‍රකාශ කළේ නැහැ. හැමෝම හොඳයි. මේ පත් කරපේක හොඳයි කියලා කියනවා. ඒකට හේතුව ඔබතුමා සුදුසු නැද්ද කියන එක නෙමෙයි මම මතු කරන්නේ. ඒකට හේතුව සමහර විට පක්ෂ නායකයට තියෙන බය එහෙම නැත්නම් ආධිපත්‍ය කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ඔව් වෙන්න පුළුවන්. ඒක නැහැයි කියලා කියන්නේ නැහැ. හේතුව මේ අපේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ නායකයා කෙරේ විශ්වාසය තියෙනවා. ඕනම වෙන අපි ඒක වරදකුත් නැහැ. හේතුව අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස පුද්ගලයාගේ දක්ෂතාවය විශ්වාස කරනවානේ. අපි කියන්නේ නැහැ කොතනකවත් සියලු දෙනා සමාන දක්ෂතාවයකින් යුක්තයි. එහෙම එකක් නැහැ. ඒක ඇවිල්ලා අර වාමාංශික ජවිපේ මතනේ තියෙන්නේ. හැමෝම එක හා සමාන දක්ෂතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් පාරේ කොන්ක්‍රීට් වැඩපලක පාරේ කොන්ක්‍රීට් දැමීමේ දක්ෂතාවයේ තියෙන කෙනා රටේ ජනාධිපති ධූරයට ඒ හා සමානව සුදුසුයි. අපි එහෙම කියන්නේ පාරේ කොන්ක්‍රීට් එක ලස්සනට දාලා මේ පාර නීට් එකට අවුරුදු ගාණක් තියෙන හදන්න පුළුවන් වීම වෙනම දක්ෂතාවයක්. හැබැයි ඒකින් කියවෙන්නේ එයා වෙනත් රාජකාරියකටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට සුදුසුයි. එහෙම කියන්නේ රටේ බලශක්තිය සම්බන්ධ අමාත්‍ය ධූරයට සුදුසුයි. එහෙම කියන්නේ අපි. අපි කියන්නේ එකිනෙකාගේ දක්ෂතාවය එකිනෙකට වෙනස්. බලශක්තිය අමාත්‍යාංශයේ මෙහෙවන ඇමතිවරයාට කිසිම ආකාරයකින් පාරක් ලස්සනට නිර්මාණය කරන්න බෑ. මම කියන්නේ පුද්ගලානුබද්ධයි දක්ෂතාවය. එහෙමනම් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපේ පක්ෂවල නායකයාට නැත්නම් නායකයන්ට ඒ පවර් එක තියෙනවා. ඒකයි නැහැයි කියලා කියන්න බෑ. එතකොට ඒකත් එක්කම අපි කතා කරොත් දැන් ලංකාවේ එක්තරා විදිහකට පුද්ගලානුබද්ධව තමයි දේශපාලනය හැසිරෙන්නේ. පුද්ගලයා මත තමයි ගොඩක් වෙලාවට ඡන්ද දෙන්නේ. ප්‍රතිපත්ති මත නෙමෙයි. එතකොට ඔබතුමා හිතනවාද මේ පුද්ගලයෝ මත මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කරන එක ඔවුන් වටේ ගොනුවන එක හරිද? එහෙම නැත්නම් ප්‍රතිපත්ති සම්බන්ධ යම් සාකච්ඡාවක් තියෙන්න ඕනේ කියලා. නෑ. ඔතන කතාව ඔතන බඩ වෙනස් වුණ අදහස. මම කතා කළේ දේශපාලන ව්‍යාපාරයේ මෙහෙයවීම පිළිබඳව. දේශපාලන ව්‍යාපාරයේ මෙහෙයවීමේදී එක එක පුද්ගලයාට බලතල තියෙනවා. ඔහු විසින් ගනු ලබන තීරණවල බලපෑම දේශපාලන ව්‍යාපාරයට දැනෙනවා. පක්ෂයේ නායකයා විසින් ගනු ලබන තීරණ පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට දැනෙන නිසා එතුමට තියෙනවා අනිවාර්යයෙන්ම බලයක්. මීරිගම ආසන සංවිධායකවරයා ලෙස මට පැවරුණු බලයක් තියෙනවා. ඒ බලයම ආසනය තුලින් මෙහෙයවනවා. උදාහරණයකට කියනවා නම් ප්‍රාදේශ සභා අපේක්ෂකයන් තෝරන්නේ මම. ඒක තමයි අපේ පක්ෂයේ ව්‍යුහය. ඒ තේරීමේදී අපිත් එක්ක දේශපාලනය කරන අයගේ අදහස් උදහස් ඔක්කොම ටික කතා කරනවා. හැබැයි තීරණය ගැනීමේ බලය හිමි මට. පළාත් සභා අපේක්ෂකයන් තේරීමේදී බලය හිමි ආසන සංවිධායකවරයාට. ඒක තමයි අපේ පක්ෂයේ ව්‍යුහය. මේ ආසනයෙන් වෙන ආසනයකට යනවා නම් ඒ ආසනයේ දේශපාලන වැඩ කරනවා නම් ඒ ආසනයේ සංවිධායකවරයා දැනුවත් කළ යුතුයි. පුද්ගලානුබද්ධයි. ඇත්ත. ඒ මොකද්ද මම කිව්වේ? දේශපාලන ව්‍යාපාරයේ හැසිරෙන සහ මෙහෙවන විදිහ. දේශපාලන මතවාදය නෙමෙයි. අපි මේ කතා කරන්නේ පක්ෂ අභ්‍යන්තර කතාව. දැන් මේ පක්ෂයේ ජයග්‍රහණය කළාට පස්සේ එන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය නම් අපේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ විදේශ ප්‍රතිපත්තිය නම් සෞඛ්‍ය ප්‍රතිපත්තිය නම් එහෙම අපේ පරිසර ප්‍රතිපත්තිය නම් ඒක තනි පුද්ගලයා මත රඳා පවතිනව නෙවෙයි.
ඒක එහෙම එකක් නෙවෙයි. අපි කතා කරන විදිහට මාතෘකා දෙකක් මේ. ලංකාවේ බහුතර ජනතාවට වැදගත් වෙන්නේ ඔන්න ඕක. පාක්ෂික සහ ක්‍රියාකාරීන්ට වැදගත් වෙන්නේ මම කලින් පැහැදිලි කරපු එක. මේක දෙකක්. ඒ අනුව අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස එහෙම සියලු දක්ෂතාවලින් යුක්ත විවිධ දක්ෂතාවලින් යුක්ත ඒක රාශී කරගෙන දැන් මොකක්ද අපි කරන්න හදන්නේ? බලය ලබා ගැනීම. බලය ලබාගන්නේ කුමක් සඳහාද? අපේ දේශපාලන ව්‍යාපාරයේ සතුව පවතින ආර්ථික දේශපාලන සමාජීය මේ අංශ සියල්ලේම නව ප්‍රගමනයක් ඉදිරියට යාම ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමේදී කිසි විටක තනි පුද්ගල තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් අපි ඒ පිළිබඳව අපි විශ්වාසය තියෙන නිසා ඇතුලේ ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ පවා කාරක සභා ක්‍රමවේදය පිළිබඳව අපි විශ්වාසය තියෙනවා. ඊට අමතරව ස්වාධීන කොමිෂන් සභා ගැන විශ්වාසය තියෙනවා. ඒක දේශපාලනය සහ පරිපාලන නිලධාරීන් අතර සම්බන්ධයක් මේකේ තියෙන්න ඕනේ කියලා විශ්වාස කරන ව්‍යාපාරයක්. ඉතින් අර විදිහට තමයි අපේ වැඩේ යන්නේ. අපි පක්ෂයේ ඇතුලේ කාරණාව පැහැදිලි එළියේදී රට පිළිබඳ අදහසේදී සාමූහිකව වැඩ කරනවා. හැබැයි සාමූහිකව වැඩ කරනවා කියලා කයි මාරු ගන්න. මේ මොහොතේ බලය ලබාගෙන තියෙන දේශපාලන ව්‍යාපාරය ආණ්ඩුව රට පිළිබඳ තීරණ ගැනීමේදී සාමූහිකව කටයුතු කරන්නේ නැහැනේ. උදාහරණයකට ගත්තොත් විගණකාධිපතිවරයා පත් කරගන්න ජනාධිපතිවරට බෑ. මේක ජනාධිපතිවරගේ පට්ට දුර්වලතාවය නේ. අතිශය දුර්වලතාවයක් නේ. රටක නායකයෙක් ආවුව තීරණ ගැනීමේදී කියලා තීරණ ගැනීමේදී ඒ දේශපාලන ව්‍යාපාරයේ තීරණ ගැනීමේදී මේ දක්වා ආපු අමාරුවෙන් ගොඩනගාගත් සම්මුතීන් සියල්ල බිඳවට්ටමින් ඉන්නවා. නීතිපතිවරයා පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ? මේ කරන්න උත්සාහ කරන්නේ රාජ්‍යය වෙනයි ආණ්ඩුව වෙනයි. මේ රාජ්‍යයේ තියෙන හොඳ පද්ධති සියල්ල ආණ්ඩුව ග්‍රහණය කරන්නයි හදන්නේ. ආණ්ඩුව වෙනම රාජ්‍යය වෙනම තියෙන්නේ. මේ දෙක එකතු වෙලා තමයි රට ගොඩ නැගෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව විසින් දැන් මොකද කරන්න උත්සාහ කරන්නේ? මෙතෙක් ලංකාව අවුරුදු 70 තිස්සේ හොඳ දේවල් ගොඩ නගාගත්ත නරක දේවල් ගොඩ නැගුණා. හොඳ දේවල් සියල්ල විනාශ කරලා යලිත් නරකටම ගෙනියන්න උත්සාහ කරනවා. හොඳම උදාහරණ කීපය තමයි යෝගේ. එක විගණකාධිපතිවරයා පත් නොකර සිටීම. දෙක නීතිපතිවරයා සම්බන්ධයෙන් අලුතින් පැන නැගිලා තියෙන ප්‍රශ්නය. 3 අමාත්‍යාංශ ලේකම් පරිපාලන සේවයට පිටතින්පත් කිරීම. මේක බරපතල අර්බුදයක්. 4 තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඇතුලේ හිටපු මිනිස්සු අමුයේ ගෙනල්ලා අතාරිනවා විවිධ තැන්වලට. මෙතෙක්කල් දේශපාලනීකරණය නොවුණු රාජ්‍ය ඇතුලේ වෙනම ස්වාධීනව ගියපු ආයතන වලට පවා තමන්ගේ දේශපාලනය රිංගවන්න බරපතල සහ කැත නැතුව රිංගුවමින් පවතිනවා. හොඳම චෝදනාවක් අලුතින් එකතු වෙනවා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව. යවුණ සමාජ ව්‍යාපාරයටත් මේක ආවා. ඉතින් මෙන්න මේක තමයි ඔය බොහෝ දේශපාලකයන් මේ ආණ්ඩුව පැමිණීමේදී තනිපක්ෂ ක්‍රමයක් ගැන කතා කරනවා කියලා කිව්වේ. ස්වාධීනව කිසිම ආයතනයක තනතුරු වලට එන්න බැරි විදිහට මේ දේශපාලන හස්තය බූවල්ෙක් වගේ හැමතැනට රිංගමින් පවතිනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස කියන්නේ ඒක නෙවෙයි. පක්ෂයක් ලෙස තනි පුද්ගල තීරණ ගත්තත් රට පිළිබඳ තීරණ ගැනීමේදී ස්වාධීන කොමිෂන් සභාවල වැදගත්කම පිළිබඳව අපි විශ්වාස කරනවා. ඔය අතරතුර තව පොඩ්ඩක් කිව්වොත් මේ රටේ මිනිස්සුන්ට සියලු බහුතර මහ ජනතාවට මේක තේරෙනවා. ඒකට සමහර කැටගරි වලට දැන් තේරෙනවා. තොරතුරු දැනගැනීමේ පනත හරහා ක්‍රියාත්මක වන කාර්යාලය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරමින් යන ක්‍රමිකව. ජනාධිපතිවරයාගේ මාධ්‍යංශයේ නම් ටික එලි කරන්නේ නැහැ. ජනතාවට තාම මේක තේරෙන්නේ නැහැ. හේතුව ජනතාවට මේක තේරෙන්න තව කල් යනවා. පොලිස් කොමිසම සතුව පැවති බලතල දැනගැනීමේ අයිති පිළිබඳ කොමිෂන් සභාවේ එක කොමසාරිස්වරයෙක් ඉල්ලා සිම් බාර දීලා තියෙනවා. ඒක තමයි මම කියමින් තියෙන එක සනාථ වෙනවා දැන් එහෙමනම්. පොලිස් කොමිසමේ බලතල හඩු කරලා පොලිස්පතිවරයාට ඍජු දායකත්වය ලබා දීමට හැකියාව ඇති කළා. ඕවා තිබුණු විදි. ඒවා තිබිච්ච අඩුපාඩු නිසා තමයි කොමිෂන් සභාව වෙන්නේ. රටේ මහ ජනතාවට මේ පිළිබඳව තවම වැටහෙන්නේ නැහැ. ඒක තමයි මහ ජනතාවගේ ස්වභාවය. දේශපාලන නායකයන් සහ සිවිල් ක්‍රියාකාරීන්ට මේක කලින් වැටහෙනවා. මොකද ඔවුන් ඉන්නේ ඒ ශේස්ත්‍රවල. දැනට මේ අපි කියමින් ඉන්න ප්‍රශ්නවල අර්බුදය ජනතාව අතරට එන විට තමයි ජනතාවට තේරෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් මේ රට ඇතුලේ ගොඩනගලා නේද කියලා. ඉතින් ඒක අවසාන ප්‍රතිඵලයේ ජනතාව භුක්ති විඳින විට මේ කතාව රෙකෝඩින් එකක් ලෙස තියෙන නිසා ඒ වෙලාවට ජනතාවට හිතේ කලින් අනතුරු අපි තොරතුරක් විදිහට ලබා දීලා තියෙනවා කියලා අපි ඉතින් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඔව් දැන් ඔබතුමා කිව්ව කාරණා එක ගත්තහමත් ලංකාවේ මැතිවරණ කාලෙක එහෙම නැත්නම් මැතිවරණ සීමාවකදී තමයි මේ ඔබතුමා කතා කරන මාතෘකා වගේ දේවල් කරලියට එන විශේෂයෙන් මැතිවරණ කොච්චර සාධාරණ වෙනවද නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න පුළුවන්ද කියන කාරණා එක්ක. මොකද නමුත් අනිත් කාලවලත් මේ මැතිවරණ ක්‍රියාවලට මේ පත් කිරීම වලට බාධා වෙන විදිහේ ක්‍රියාවලින් රාජ්‍ය විසින් ආණ්ඩුව විසින් කරනවා. දැන් ඔබතුමා උදාහරණයක් විදිහට කිව්වා වගේ සමහර පත් කිරීම යම්කිසි කාලෙක තියෙන අපි දන්නවා පළාත් සභා මැතිවරණේ තියෙන නියමිතව තියෙන
ඒ වගේ මැතිවරණයක් තියෙනකොට මෙවැනි පත්කිරීම් කරලා තිබ්බහම ඒක යම් වාසියක් ආණ්ඩුවට ලබා ගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සමාජේ නැහැ. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ යම් කිසි විදිහකට සාකච්ඡාවක් අපිට පේන්නේ නැහැ. ඒ මේ ක්‍රියාවලින් වෙන හානිය කොයිතරම් බරපතලද කියන එක. එතකොට ඒ ගැන මොකද්ද ඔබතුමා හිතන්නේ? විපක්ෂය සහ ජනතාව සාකච්ඡා කරන්න නැහැ නෙවෙයි. ඒ සාකච්ඡාව සමාජගත වෙන්නේ. අවුරුද්දක් වගේ ඇතුළත තාම මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු එකමාරයි. ජනතාව සම්පූර්ණ විශ්වාසය තියලා තියෙනවා මේ ආණ්ඩුව කරන සියලුම දේවල් හරි කියලා. එවිට මේ මැතිවරණ ක්‍රම කාල සීමාවට පිටස්තරව කරන පත්කිරීම හෝ එහෙම නැත්නම් මේ පිළිබඳව මූල්‍ය ගැටලු හෝ සාකච්ඡාව කවුරු හරි ගත්තට ඒක උඩට එන්නේ නැහැ. අර පැත්ත වර්ධනය වෙන තරමට මේ පැත්ත පහළට යනවා. හැබැයි ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තට පස්සේ අන්න එවිට මේ අය මේ කරපු වැඩවල නරක කෑල්ල ක්‍රමිකව උඩට එන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ. අර පැත්ත මේ පැත්ත එකකින් උඩ යද්දී අනිත් පැත්ත පහළට මේක ප්‍රතිලෝම සබඳතාවයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ එක තමයි මැතිවරණ සාධාරණව පවත්වන්න ඕනේ නම් ලංකාවේ මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරනවා, ආණ්ඩුව දරන පක්ෂයට කියනවා අංක 1 පක්ෂය අරමුදල් දේශපාලන පක්ෂ අරමුදල් විගණනය කරන්න ඕනේ. මාස 6න් 6ට. මේක තමයි බරපතල ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය. හේතුව දේශපාලන ව්‍යාපාර කුඩාද ලොකුද කියන එක නෙවෙයි. හැම දේශපාලන පක්ෂයකම සල්ලි ආපු විදිය පේන්න තියෙන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? කුඩා දේශපාලන පක්ෂ ගොඩනැගෙන්න පුළුවන් විවිධ අවශ්‍යතා මත. කුඩා දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි. විශාල දේශපාලන පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කරගන්න පුළුවන් වෙනත් අවශ්‍යතා මත. මහ ජනතාවට මේක පේන්නේ නැහැ. ඒක ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියේදී ලැබෙන ප්‍රතිපාදන මුදල් රටේ මහ ජනතාවට පේන්නේ නැති තාක්කල් මේවා කවුරු යටතේ කොහොම ක්‍රියාත්මක වෙනවද කියලා හොයන්න බැහැ. නිසා ආණ්ඩුව ඇත්තටම විනිවිදභාවයෙන් කටයුතු කරනවා නම් මැතිවරණ කාල සීමාව නෙවෙයි හැම මාස 6කටම සැරයක් තමන්ගේ හැම පක්ෂයකම ලංකාවේ හැම දේශපාලන පක්ෂයකම account එක පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ සහ සල්ලි ආපු විදිහ ටික පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කරන්නේ නැති තාක් මේ රටේ මැතිවරණවල ස්වාධීනත්වය හෝ එහෙම නැත්නම් නිදේශපාලනික අදහස නිර්වුල්ව ජනතාව විසින් තෝරගන්නවා කියලා කියන්න බෑ. හේතුව මැතිවරණ කාල සීමාවේ සල්ලි වියදම් කිරීමම අරගත්තොත් එමෙ ඊට කලින් සල්ලි ටික ලෑස්ති කරලා තියන්න පුළුවන් අදාළ තැන් වලට යවලා. ඒ සල්ලි ටික ගන්න පුළුවන් නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම බැහුව නිසා පෞද්ගලික පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සබිකයන් පක්ෂ මාරු කළා. ප්‍රජාතන්ත්‍රයට විරුද්ධයි. මේ අර ආපු නිර්මල දේශපාලන ව්‍යාපාරය කරපු අපරාධය මේ රට ඇතුලේ පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේදී. කාටද කියන්න පුළුවන් ඒ තැන් වල සල්ලි හෝ වෙනත් දේවල් හුවමාරුනේ නැහැ කියලා? යම් කිසි විදිහකට ආණ්ඩුව හෝ යම් කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඕන් පක්ෂ මාරු කිරීම හෝ ඒ අපි දැක්ක අයවැය සම්බන්ධ වෙච්ච තත්ත්වයන් ඒව කරේ ප්‍රතිපත්තිමය කාරණා මත කියලා. එතකොට මේ ප්‍රතිපත්තිමය කාරණා මත සමහර තීන්දුව ගන්න පක්ෂ වලින් ඉඩ දෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැක්කා කොළඹ මහනගර සභාවේ මැතිවරණ වෙලාවේ ඔබගේ පක්ෂ නෙමේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා. ඒ පක්ෂව පාවිච්චි කළා ඇයි කියනවා මේ අයවැය ඊටාම හොඳ අයවැයක් ඒ හින්දා තමයි මං පක්ෂව ඡන්දය දුන්නේ. හැබැයි මට පක්ෂෙන් කිව්ව එපා කියලා. හැබැයි මම මේකට කැමති හින්දා මං ඡන්දය දුන්නා. එවැනි දැන් අපි හිතමුකෝ ඒ අයවැය ඇත්තටම හොඳ එකක් කියලා. හොඳද නරකද කියන එක සම්බන්ධව මම තරක කරන්න යන්නේ නැහැ. හොඳ එකක් කියලා. එවැනි අවස්ථාවක පක්ෂය විසින් වළක්වනවද එවැනි තීරණ ගන්න එක? පක්ෂ තීරණ පිටින් යෑම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක්ද? ඇයගේ සිදුවීම අපි ගත්තොත් ඒ උදාහරණෙම ගත්තොත් ඇය മന്ത്രിවරයෙක් බවට පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ජනතාව මැතිවරණයේදී මාලිමාව හෝ අපේ පක්ෂයත් අතරයි මාලිමාව පොහොට්ටුව හෝ අපේ පක්ෂය ප්‍රතික්ෂේප කරලා මුස්ලිම් කොංග්‍රසයට ඡන්දය ලබා දෙනවා. දීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි එයා മന്ത്രിවරයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ മന്ത്രി ධූරය ජනතාව ලබා දුන්නේ මුස්ලිම් කොංග්‍රසය විසින් ගනු ලබන තීරණ නිවැරදි කියන පදනම මත ඉඳලා. නැත්නම් වෙන පක්ෂයකට දෙන්න තිබ්බනේ. ඒ කියන්නේ ඔබතුමා අදහස් කරන්නේ මුලින්ම දැන් පළාත් පාලන ක්‍රමයේ වෙනස්. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයකදී මුලින්ම ඡන්ද දෙන්නේ පක්ෂයට. පක්ෂයට දීලා තමයි අපේක්ෂයට ඡන්ද දෙන්න කියන්නේ.
ඒතර පක්ෂයේ තීරණය අර කතා කරන පටන් ගත තැන මේ පක්ෂයේ විසින් ගනු ලබන පොදු තීරණවලට විරුද්ධව කැම් කෙනෙකුට ඡන්දේ භාවිතා කරන්න පුළුවන් බෑ නෙවෙයි. නමුත් අමතක නොකළ යුතු දේ තමයි මේ සභිකයා පත් වෙන්නේ පක්ෂය හේතු කොටගෙන. ඒතකොට ජනතාවගේ අභිලාෂයන් එතන ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අය එදා මාලිමාවට ඡන්දෙ දෙනවා මුස්ලිම් කොංග්‍රසයට නොදී. මාලිමාව ගල්වන තීරණ නිවැරදි කියලා ඒගොල්ලෝ හිතුවා නම් ඒගොල්ලෝ හිතුවා මාලිමාව පොහොට්ටුව අපි ඇතුළු අනිත් අයට වඩා මුස්ලිම් කොංග්‍රසයෙන් ගල්වන තීරණ නිවැරදි කියලා. ඒක තමයි එයාලා මුස්ලිම් කොංග්‍රසයට දෙන්න හේතු වුණේ. ඒ අනුව മന്ത്രിවරයෙකුට එහෙම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ. පක්ෂයම එකතු වෙලා තීරණය කළා නම් හරි. ඇයි ජනතාව හිතුවා මුස්ලිම් කොංග්‍රසයේ නිවැරදි තීරණ ගන්නවා කියලා. ඒතර පක්ෂයේ තීරණය කරනවා අපි ඡන්දේ භාවිතා කරන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට මිනිස්සු හිතපු දේ වෙලා තියෙනවා. මෙතන එහෙම එකක් නෙවෙයි. පක්ෂයට පිටින් ක්‍රියාත්මක වෙනවා කියන්නෙම පෞද්ගලික අභිලාෂයන් හිම වෙන්න බෑ දේශපාලනය ඇතුලේ. දැන් ඕකත් එක්කම ගත්තොත් දැන් අපි දකිනවා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු 18 වෙනි සංශෝධනයේ 19 20 21 මේ කියන ඔක්කොම එකම කාරණාවක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. කියන්නේ විධායක ජනාධිපතිවරයෙකු බලතල අඩු වැඩි කිරීම මත. එතකොට මේ හතරටම මේ හතර දෙකක් වැඩි කරන්න දෙකක් අඩු කරන්න. එතකොට මේ හතරටම ඡන්ද දීපු අය ඉන්නවා ඒ අවස්ථාවල පක්ෂ දරපු මතයක. එතකොට සමහර වෙලාවට උන් වැඩි කරන්න දීලා තියෙනවා සමහර වෙලාවට අඩු කරන්න දීලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී යම් ගැටුමක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයයි පක්ෂ තීරණය අතර යම් විදිහට ගැටුමක් තියෙන්න පුළුවන් අදහසක් විදිහට. දැන් එවැනි අවස්ථාවක පක්ෂ විසින් ඔහුගේ තීරණය හිර කරන එක එහෙම නැත්නම් පක්ෂ කෙරෙහි බැඳ තියාගන්න එක හොඳයි කියලා හිතන සමහර අය කියන හොඳ තීරණ ගන්නකොට ඒවට විරුද්ධ වෙන්න වෙනවා වගේ දේවල් වුණොත් දේශපාලන පක්ෂකී ක්‍රමය කියලා කියන්නේ ඕකට තමයි. තනි පුද්ගල තීරණ ගන්නවා නම් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ ලෝකයට එන්නේ ඔය හැම කාරණාවක් එක්කම තමයි. ඉතින් මේ දක්වා ආපු විදිහක් තියෙනවානේ. සමහර තීරණ පෞද්ගලිකව ගත්තාම එකඟ නොවෙන්න පුළුවන්. ඇත්ත. දැන් උදාහරණයකට අපි කිව්වොත් මම උදාහරණයක් ගන්නම්. පසුගිය අයවැයේදී වතුකම්කරු ජනතාවගේ වැටුප් වැඩිවීම කියන කාරණාව මත පදනම්ව අපේ දේශපාලන සන්ධානයේ ඉන්න අය ආණ්ඩුවට එකඟව ඡන්දේ භාවිතා කළා. හරි. හේතුව ඒ අය නියෝජනය කරන්නේ ඒ ජන ප්‍රජාව. ඒ අයට ජාතික දේශපාලනය හෝ සමස්ත රටේ දේශපාලනය පිළිබඳව කල්පනා කරලා තීරණ ගන්න අය නෙමෙයි. අපි සන්ධානය ඇතුලේ හිටියත් ඒ අය නියෝජනය කරන ජන ප්‍රජාව හා සම්බන්ධ ගැටලු වලට ආණ්ඩුවේ විසඳුම් ලැබෙද්දී එකඟ වෙනවා. හැබැයි ඒක තනි පුද්ගල වැඩක් නෙවෙයි. සමස්ත කණ්ඩායම තීරණය කළා. එවිට සන්ධානයක් ලෙස අපි එකඟ වුණා. හරිනේ. හේතුව පැහැදිලි. එවිට දැන් ඔය කියන කාරණාවට අපි ආපහු සැරයක් ආවොත් දැන් මේකේ උදාහරණයක් මම අරගත්තේ. එහෙම වන අවස්ථාවලදී විරුද්ධ වීම එකඟ වීම වෙනම ප්‍රශ්නයක්. ඒකට ඔබ කිව්වා මේ අර එකම දෙයට අත උස්සපු අය එකම කෙනා අතරට මත ඉස්සුවා. මම ඒකේ වරදක් දකින්නේ නැහැ. හේතුව ඒ අවස්ථාවල රටේ ප්‍රතිපත්තිය, ඒ කියන්නේ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්තීන් වලට පදනම්ව තමයි දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී අනිත් පැත්තෙන් විවෘතාර්ථිකයක් ගේනවා. විවෘතාර්ථිකයේ යහමින් ක්‍රියාත්මක කරන්න සුදුසු ආකාරයේ ව්‍යවස්ථාවක් ජනාධිපතිවරයා ඒවකට හිටපු ජනාධිපතිවරයා හදා ගන්නවා. හරි? දැන් අපි හිතමු විවෘතාර්ථිකය අතෑරලා සංවෘතාර්ථිකයට යනවා කියලා. එවිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න සිද්ධ වෙනවා. මම සරල තැනකින් මේක කියන්නේ. හේතුව මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න නෙමෙයි බලය ඉල්ලන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය හදාගන්නේ ඕකටනේ. සරලව කිව්වොත් එහෙම වෙන තව තියෙන්න පුළුවන්. දැන් මේ දෙක එකට යනකම් ඒ දෙක එකට ක්‍රියාත්මක කරනකම් සමහර තැන්වලදී ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. එතකොට යම් ජනාධිපතිවරයෙක් තීරණය කරනවා මගේ ඉදිරි දේශපාලන සහ මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන මේ බලතල ප්‍රමාණවත් නැහැ. ඒක එයා බලතල යම් ප්‍රමාණයක් ගන්නවා. ඒතර සභිකයන් සිද්ධ වෙනවා ඒකට එකඟ වෙන්න. ඊළඟට එන ජනාධිපතිවරයා තීරණය කරනවා රයිට් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන මට මේ තරම් බලතල අවශ්‍ය නැහැ මේක වෙන ක්‍රමයකට ගන්න පුළුවන්. එහෙනම් මම බලතල අඩු කරනවා. ඒතර සභිකයන්ට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඒකේ කිසි වරදක් නැහැ. ඒක අපි අර මේ අපහසුතාවයටපත් කරන්න භාවිතා කරන්න උවමනාවක් නැහැ. මොකද මේ මම නිරන්තරයෙන් කියන දෙයක් දේශපාලනය කියන්නේ ගතිකයක්. වෙනස් වෙනවා. ඊට අනුරූපව මේවා එක්ක වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ ඒක පිළිබඳව ප්‍රශ්නයක් අපිට නැහැ. ඒ ළඟ වෙනස් වෙනවාද එකම දේ රට ඉස්සුවද කියන එක නෙමෙයි. මේ මොහොතේ හැබැයි එතනින් පස්සේ ඒක ක්‍රියාත්මක වන විදිය.
තමයි වැදගත් වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ත්‍රස්ත විරෝධී පනත. ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව වැඩිම විවේචනයක් කරපු ව්‍යාපාරය තමයි දැන් ආණ්ඩුව. ඒ අය දිගටම ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යනවනේ. අන්න බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එයාලා ත්‍රස්ත විරෝධී පනත වෙනුවෙන් පෙනී සිටියා නම් ඒක අඩු වැඩි කරන එක පිළිබඳව ගැටලුවක් නැහැ නේ. ඔය වර්ධිත වටා ගන්න ඕන නැහැ නේ. විවෘතාර්ථිකය සහ මේ ක්‍රමේ පවත්වාගෙන යන අයට මේ ක්‍රමේ පවත්වාගෙන යාම සඳහා පැමිණි දේශපාලන සිස්ටම් එකේ අඩුපාඩු වෙනස්කම් කරන්නට සිද්ධ වෙනවා ප්‍රායෝගිකව. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒතකොට සබිකියාට ඒක අර කාරණාව මේකට ගැලපෙන්නේ නැහැ. එතකොට එතන කතාව හැබැයි මේ ආර්ථික ක්‍රමයයි දේශපාලන ක්‍රමයයි එකට යන්න ඕන. බර විදායක ජනාධිපති ක්‍රමය ගැනත් තමයි ලංකාවේ හරියට ජනප්‍රිය එකක් තියෙනවනේ විදායක ජනාධිපතිව අවශ්‍ය කරන්න ඕන කියලා. මම එකඟ නැහැනේ. මම විදායක ජනාධිපතිව අවශ්‍ය කරනවට එකඟ නැහැ. හේතුව විදායක ජනාධිපති ක්‍රමයේ තියෙන වාසි වැඩි අවාසි වලට වඩා. පළවෙනි වාසිය තමයි ලංකාවම තනි ඡන්ද කොට්ටාසයක් ලෙස ඡන්දේ භාවිතා කරන්න පටන් ගන්නවා. උතුර දකුණ නැගෙනහිර බටහිර හැම ඡන්දදායකයටම කඳ උඩරට ඇතුළු සියලු දෙනාට සමාන වටිනාකමක් හම්බ වෙනවා. එක ජන කණ්ඩායමක් විතරක් විශ්වාසය දිනාගෙන ජනාධිපතිවරයෙක් වීමට නොහැකි වෙන ලෙස තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එක වාසිය. මේකට උත්තර දෙන්න ඕනේ මේකට එකඟ නැති අය. දෙක අපි රටක් දියුණු කිරීමට යාමේදී ඉක්මන් තීරණ ගැනීම අතිශය වැදගත්. තීරණ ගන්න බලය තියෙන්න ඕනේ. දැන් ඕකත් එක්කම අර කලින් කාරණාවත් එක්කම මතුවෙන එක දැන් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියක් විදිහට විධායක ජනාධිපතිවරය අහෝසි කිරීමට පක්ෂයි. හරි. එතකොට දැන් අපි හිතමු හෙට මේක අහෝසි කරනවා ඔබතුමා පක්ෂව ඡන්ද දෙනවා විරෝධ ඡන්ද දෙනවා. දේශපාලන පක්ෂයේ තීරණය කරනවා නම් විධායක ජනාධිපතිව අහෝසි කරනවා කියලා මම මේ මොනවා කිව්වත් මම පක්ෂයට එකඟව ඡන්ද දෙනවා. ඇයි? මම දේශපාලනය කරන්නේ දේශපාලන පක්ෂයේ ඇතුලේ. හැබැයි මට මගේ පුද්ගලික මතය දැරීමට ඇති අයිතිය ඕක තමයි මේ රටේ ජවිපෙට නැති අපිට තියෙන වාසිය. ජවිපෙ කිසිම දවසක මෙහෙම එකක් කියන්නේ නැහැ. අධ්‍යාත්මික නායකයා කියන එකකින් පිටස්සර කිසිම දෙයක් කියන්න බෑ. මට මේව පෞද්ගලික මතය කියන්න පුළුවන්. මම විධායක ජනාධිපතිට එකඟයි. විධායක ජනාධිපතිට එකඟ නැති අය ඉන්න පුළුවන්. ඒ අය ඒකේ ඉන්නවා. අවසානයේදී සියලු දෙනා සාකච්ඡා කරලා තීරණය කරපුවම මම මගේ තීරණය පසර. ඒක තමයි අපේ ව්‍යාපාරයේ ස්වභාවය. ඒතර ඕක තමයි අපේ විරුද්ධ පාර්ශවයේ හේවත් ආණ්ඩුවේ ඉන්න අය කියන්නේ අපි අතර සමගියක් නැහැ කියලා. මේ සිස්ටම් එක දැකලා නැහැනේ. අනිකාගේ අදහස විඳ දරා ගැනීමට නොහැකි දේශපාලන ව්‍යාපාරයකට අරක වෙන්නේ අසමගියක් වගේ. ඔබේ මතය මගේ මතය අතර සිදුවන ගැටුම ඔවුන්ට පේන අසමගියක් වගේ. එහෙම එකක් නෙවෙයි මේක. මේක තමයි ලිබරල් දේශපාලනයේ ස්වභාවය. එකිනෙකාට වෙන වෙනම ස්වාධීනව මතයන් දැරීමට තියෙන අයිතිය. ඒතර මම කියමින් තිබිච්ච කාරණා තව සම්පූර්ණ කරන්න බැරි වුණා. එකක් අරක දෙක ඉක්මන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය බලතල තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ලංකාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළ ලංකාව ඇතුලේ තියෙන දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කරන්න මේක තියෙන්න ඕනේ. ඉතින් ওই කරුණු ටික අරගත්තාම තව මට කියන්න පුළුවන්. මම එකඟයි. හැබැයි එකඟ නැති අයත් ඇයි බලයට ආපුවම තියාගෙන යන්නේ? මේ ප්‍රායෝගික තත්ත්වය දන්න නිසා. හැම පක්ෂයක්ම කිව්වනේ මේක වෙනස් කරනවා කියලා. ඇයි වෙනස් නොකළේ අවුරුදු 30ක් යනකම්? 94 ඉඳන් මේක එන එකක් 94 ඉඳන් එන ප්‍රධාන සටන් පාඩ දෙකක් තියෙනවා. මොකක්ද නම් සටන් පාඩ දෙක? එක විධායක ජනාධිපති ධූරිය අහෝසි කිරීම. හැබැයි මහින්ද රාජපක්ෂ කිව්වේ නැහැ. 2010 කිව්වේ නැහැ විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා. ඒකේ දෙවෙනි ටර්ම් එකේ තායි කිව්වේ නැහැ. දෙවෙනි එක මොකක්ද දන්නවද? හොරකම. ඒකත් ඉතා වැදගත් දෙයක්. ලංකාවේ එකම තැන කැරකෙන්නේ මේකේ. හරිද? එකක් විධායක ජනාධිපතිව අනිත් එක හොරකම. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති වෙන්නේ UMP ආණ්ඩුවේ හොරකම් ටික ගැන කියලා. අර ඇමති 1 රුපියල් 1.50ට ඉඩම් ගත්තා. ඔහොම ටිකක් කියනවා. අර හොරකම් කළා, මෙයා හොරකම් කළා සාක්ෂි සහිතව ඔප්පු කරගන්න බැරි වුණා. හොරකම් සහ මේ යම් කිසි විදිහකට ජනතාව වික්ටෝරියට එරෙහිව නැගිච්ච ඒකත් එක කරදරයක්. හරිද? මම අර එකම කියන්නේ ඒක මම කියමින් තිබුණේ එකම දෙයක් කියලා කිව්වේ ඒවත් වෙනම එකක්. ඒ කියන්නේ එකක් විධායක ජනාධිපති ක්‍රමය 99 මැතිවරණයට ගියාම චන්ද්‍රිකාගේ දූෂණ පිළිබඳව තමයි එදා දේශපාලනේ කතා කළේ. නයිල් නදිය ගාව ගියක් කරගත්තා. අර ටෙන්ඩරේ මෙච්චර සල්ලි හම්බුණා. හැබැයි ඒක එතනින් ඉවර වෙනවා. 2005 මැතිවරණයේ එන්නේ සුනාමි හොරකම පිළිබඳව චෝදනාව වටේ තමයි දේශපාලනය කියන්නේ. ඊට පස්සේ තව තියෙනවා කියන්නේ සමාන පොදු විගම කියන්නේ 2010 එන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් ටික ගැන කියමි. 2015 එන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් ටික ගැන කියමි. 2019 එන්නේ බැඳුම් කර හොරකම ගැන කියමි. 2024 එන්නේ අවුරුදු 76ක හොරකම ගැන කියමි. බලන්නකො හිතලා. අපේ රටේ මිනිස්සු හොරකමට එරෙහිව ඡන්දේ දීලා එකම තැන ඉන්නවා. එකම තැන ඉන්නව වැදගත්ම දේ යන්නේ නැහැ වේගෙන් ඉස්සරහට ටිකයි යන්නේ. දෙක විධායක ජනාධිපති ධූරය හොසි කරන්න කියලා ඡන්දේ දීලා එකම තැන ඉන්නවා ටිකක් ඉස්සරහ. වැඩි දුර යන්නේ ටිකක් යනවා. ඒ ටිකෙත් බලන්න පුළුවන් කොයි වෙලාවේද වැඩිපුර ඉස්සරහට ගිහලා තියෙන්නේ කියලා. ඒක වෙනම කාරණාවක්. මේ ප්‍රශ්න දෙක තමයි හැම වෙලාවකම
මැතිවරණවලදී ජනතාවගේ ඡන්දය දිනා ගැනීම සඳහා වැඩිම භාවිතා කරලා තියෙන්නේ සහ උත්තර හොයලා නැත්තේත්. එහෙනම් ප්‍රශ්නේ පැහැදිලි. මම නිරන්තරයෙන්ම කියන එක ඔය ප්‍රශ්න දෙක නෙමෙයි මේ රටේ ආර්ථික සහ සමාජීය දියුණුවට තියෙන ප්‍රශ්න ටික වෙන ප්‍රශ්න. ආණ්ඩුව මේ වෙලාවේදී ඒ ප්‍රශ්නවල හිර වෙලා ඉන්න විදිය බලමින් මම ඉතින් ඒක දිහා හිතනවා මං හිතපු එක හරි නේද කියලා මේ වෙලාවේ බලමින් ඉන්නවා. ඔය ප්‍රශ්න දෙක තමයි ජනතාව හිතන ප්‍රශ්න දෙක. ජනතාව හිතන නෙවෙයි දේශපාලන පක්ෂ විසින් ජනතාවගේ ඔළුවට දාන හේතු දෙක වෙන ප්‍රශ්න වගේක් තමයි මේ රටේ තියෙන්නේ. ඒක විසඳනකම් මේ රට කවදාවත් ජනතාව බලාපොරොත්තු වන ආර්ථික සහ සමාජීය දියුණුව ගන්න බෑ. එතකොට අවසාන වශයෙන් අපි කතා කරොත් දැන් සමාජ මාධ්‍ය යම් කිසි විදිහකට ප්‍රබල වෙලා තියෙනවා. ලෝකේ සමාජ මාධ්‍ය තුලින් දේශපාලනය කරන එක මිනිස්සු ඒ තුලින් අදහස් දක්වන එක මිනිස්සු දේශපාලනය කරන්න පටන් ගන්න තියෙනවා මේව පාවිච්චි කරලා. ඒ ගැන මොකක්ද ඔබ හිතන්නේ සහ ඒ කියන්නේ සමහර වෙලාවට අපි දකිනවා සාධනීය කාරණා සම්බන්ධයෙන් මිනිස්සු අදහස් දක්වනවා. එතකොට ඒවා පක්ෂ විදිහට හෝ මන්ත්‍රීවරයෙක් විදිහට උකහා ගන්න යම් කිසි විදිහේ වැඩපිළිවෙලක් තියෙනවද? ඒ ගැන එහෙම ගන්න ඕනේ කියලා ඔබතුමා හිතනවද? අනිවාර්යයෙන් මොකද හොඳ ප්‍රශ්නයක්. දැන් රාජ්‍යකරණය විවිධ විදිවලට ලෝකයේ තිබුණා. රාජ්‍යකරණය විවිධ ක්‍රමවලට ලෝකෙදීදී ලංකාවේ තිබුණා. අපි ලංකාව ලේසි මට මිනිසුන්ට තේරෙන්න කියන්න. ලංකාවට එක්තරා මොහොතක මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ආගම අරගෙන එනවා. ඊට කලින් රජවරු හිටියා. ඉන්දියාවෙන් ගෙනල්ලා දුන්නා. එතෙන් පටන් රාජ්‍යකරණය සිද්ධ වෙන්නේ බුදුදහමට එකඟව යමින්. එතනින් පස්සේ ආපු රජවරුන්ට කියන්න බෑ බුද්ධ ආගමට අපි එකඟ නැහැ අනම්මනම් කියන්න බෑ. හරිද? ඒ විදිහට ඒකට එකඟ වෙමින් තමයි රාජ්‍යකරණය සහ සමස්ත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. 1505 වෙන විට බුදුදහමට අමතරව කතෝලික ආගම ලංකාව ඇතුළේ ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. එතන ඉඳලා බුදුදහමට අමතරව කතෝලික ආගම පිළිබඳව අවධානය යොමු කරමින් තමයි රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ එහෙම කියන්න බෑ. මුස්ලිම් ජන ප්‍රජාව, හින්දු ජන ප්‍රජාව මේ ආගම් සියල්ලම ලංකාව ඇතුළේ සක්‍රියව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ රාජ්‍ය බලය මෙහෙවන පුද්ගලයාට සිද්ධ වෙනවා සහ කණ්ඩායම් සිද්ධ වෙනවා මේ කණ්ඩායම් එක්ක රාජ්‍යකරණය කරන්න. කියන්න බෑ වනචාරියා. අපිට කියන්න આવොත් අපිත් එහෙම කියනවා. අපිට ගැහුවොත් අපිත් බලා ගන්නවා. ඒ ලෙඩ මේක තේරෙන්නේ නැතිකම. කයිවාරණම් ගහන්න දන්න වැඩ කරලා නැහැනේ කවදාවත් ප්‍රායෝගිකව බිමේ. නිසා ඒ ලෙඩ ඉතින් ඒවා ලෙඩ වලට පිහිට මිනිස්සු ඉස්සරහයි දෙනවා. ඉතින් අපි ඉතින් අද නැතු බලන් ඉන්නවා. මම කියන්නේ මේ පද්ධති ඔක්කොම තියෙනවා. තියෙද්දි තමයි අපි හෝ වෙන කණ්ඩායම් රාජ්‍යකරණය ගන්න. ගත්තට පස්සේ කියන්න බෑ ඕවා නැතුව අපිට දුන්නා නම් අපි කරනවා කියලා. මේගොල්ලෝ කියන්නේ ඒ වගේ එකක් නේ. දැන් ඕකම අරන් ඉන්න මම ලේසියට පැහැදිලි කරගන්න ගත්තේ දැන් සෝෂල් මීඩියා. මින් ඉදිරියට ලංකාවේ සහ ලෝකයේ සෝෂල් මීඩියා කියලා එකක් තියෙනවා. එහෙනම් රාජ්‍ය බලය ලබා ගන්න අය සෝෂල් මීඩියා එක්ක තමයි දේශපාලනය කරන්න වෙන්නේ. කැමැතිද අකමැතිද ඒවා වැඩක් නැහැ. තියෙනවා. දැන් එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ සෝෂල් මීඩියා තියෙද්දී දේශපාලන ව්‍යාපාර කොහොමද රටවල් ඉස්සරහට ගෙනියන්නේ කියලා හොයන්න සිද්ධ වෙනවා. එච්චරයි කතාව මේක ඇතුලේ තියෙන්නේ. ඒකේ තේරුම මොකක්ද එහෙනම්? සෝෂල් මීඩියා වල තියෙන හොඳ සහ නරක අත් විඳින්මින් තමයි මේ රට අපිට ගොඩනගන්න සිද්ධ වෙන්නේ. ඒක පිළිබඳව ඒක විරුද්ධ තැනක තියෙන්නේ. ඒක නරක තැනක තියෙන්නේ කියලා කියන්න බෑ. දැන් මේ මොහොතේ උදාහරණයකට ගත්තොත් මේ මොහොතේ ඔය සෝෂල් මීඩියා හරියටම යූස් කරන්නේ ආණ්ඩුව. ඩිජිටල් ත්‍රස්තවාදීන් සෙට් එකක් දාගෙන මේ රටේ අදහසක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන හැම කෙනාටම පහර එල්ල කරනවානේ. ඔවුන්ගේ මතය හරි කියලා කියන්න උත්සාහ කරනවානේ. එතකොට අපිට මේ ඩිජිටල් ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හමුවේ තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය අරගෙන යන්නේ. මේ මදිවට ඊටාම නූගතුන් තමන්ගේ අදහස් මේ සමාජයට පොම්ප කරමින් ඉන්නවා සෝෂල් මීඩියා හරහා. මේ ලෝකේ අවබෝධයක් නැති අය මහා ප්‍රඥාවන්තයින් වගේ මේක ඇතුලේ අදහස් දක්වමින් ඉන්නවා. කරන්න දෙයක් නැහැ. ඔබට අවශ්‍ය නම් උදාහරණ කිහිපයක්ත් කියන්න පුළුවන්. මම එහෙම කියන ඊටාම නූගතුන් කියලා කියන එකලා දාලා. මේ පහුගිය කාලේ මන් සම්බන්ධයෙන්ම ටිකක් කියන්න පුළුවන්. එකක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණාව. මං කිව්වා ගණිතය හැමෝටම එකට උගන්වන්න ආර්ට් කොමර්ස් කරන අයට බේසික් පේපර් එකක් දෙන්න, ඇඩ්වාන්ස් පේපර් එකක් අරගොල්ලන්ට දෙන්න. ඕකේ. සමාජ මාධ්‍ය විසින් ඔය ඩිජිටල් ත්‍රස්තවාදී මේක කැඩුවා කෑලි දෙකකට. එහෙම ගණිතයේ පේපර් දෙකක් දෙන්න ඕනේ නැහැ. ලස්සනට ගියා ඒක. හැමතැනම ගියා. ඉතින් ඉතින් නිහඬව බලන් හිටියා. දැන් ආණ්ඩුව මොකද කරන්නේ දන්නවද? ගණිතයේ පේපර් දෙකක් දෙන්නේ නැහැ.
සරල ගණිතයයි ඇඩ්වාන්ස් ගණිතයයි කියලා දෙකක් උගන්වනවා. 6 වසරේ ඉඳලා උගන්වන්න පටන් ගන්නවා. දැන් සමහර ළමයි කවදාවත් ඇඩ්වාන්ස් ගණිතය කොයි වගේද කියලාවත් දන්නේ නැහැ. හරිද දැන් එතකොට ඒක හරිද? එකට උගන්වලා යම් තැනකින් 10 වසර විතර උගන්වලා බලලා මේක මට අමාරුයි එහෙනම් මම මාරු වෙන්නම් හරිනේ ඒක. 6 ඉඳන්ම තීරණයම කරපන් කියනවා. පොඩි ළමයි ආසයි ලේසියෙන් වැටි කරගන්න. අර ඇඩ්වාන්ස් ගණිතය මොන වගේද කියලාවත් දන්නේ නැති ඉවර කරනවා. එතකොට දැන් ඩිජිටල් රසවාදීන් කියපේක හරිද? එකක්. දෙක අර ඩිජිටල් නියෝජ්‍ය ඇමතිත් එක්ක එකතු වෙලා හොරකම් කරනවා. මට විරුද්ධව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. හරිද ඒක? ඉතින් මිනිස්සු මේක අර යනවා ඉස්සරහට. 3 බස් සම්බන්ධ ප්‍රශ්නයක් මට ආවා. ලංකා අශෝක ලේලන් සමාගම රාජ්‍ය කොටස් හිමි සමාගම රාජ්‍ය කොටස් සහිත සමාගම් වර්ධනය කරනවා කියලා අපු ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් බස් අර ගන්නවා. ඒක ඩිජිටල් රසවාදී මොනවද කිව්වේ? ටකරම් බස් වල මයි යවන්න උත්සාහ කරනවා කියලා. මම දැකපු විදිහට මම මතකයේ හරිනම් මේ එයාපෝට් එකේ තියෙනවා අර මේ ඔය වර්ගයේ බස්. ඒ බස් තියෙනවා. ඒවා ලේලන් බස්. බිම්ගත පතුල් සහිත බස්. ඒවා ලේලන් බස් තියෙන්නේ. ඉතින් මේ මං කියන්නේ ඩිජිටල් රසවාදීන් කියපු කාරණා ටික මම පිළිබඳව මම නිරන්තරයෙන්ම කියන්නේ මම කියන දේ හරිනම් ඒ පිළිබඳව මම වගකීම ගන්නවා. යමක් වැරදුනොත් මම ඒකත් පිළිගන්නවා. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියමින් තියෙන මොකද? සෝෂල් මීඩියා හරහා ඒ විදිහේ ප්‍රහාරයන් එල්ලවන අතරතුර මම මගේ දේශපාලන ක්‍රියාවලිය පවත්වා යනවා. මම එකකින් කියන්නේ නැහැ සෝෂල් මීඩියා තහනම් කරන්න ඕනේ කියලා. ඩිජිටල් රසවාදීන් ඔක්කොම ටික අරන් අතරංගොඩ ගන්න ඕනේ කියලා මම කියන්නේත් නැහැ. ඔයාලගේ වැඩේ කරන්න. ඔයාලා මතක තියාගන්න රසවාදීන්, ඩිජිටල් රසවාදීන් ඊට අමතරව වෙනම රසවාදීන් ලෝකේ ඉන්නවා. ඔබ ඩිජිටල් රසවාදීන් ඉන්නවා. ඉතින් දෙගොල්ලොම ඉන්නවා. අපි රාජ්‍යකරණය කරනවා. අපි රාජ්‍යකරණය ලබා ගන්න උත්සාහ කරනවා. ඒතකොට මේ වලට උත්තර දෙන්න ඕනේ. අපිත් මේ කාරණාවලට උත්තර දිය යුතුයි. හැබැයි මම කියන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒ අය ඉවත් විය යුතුයි කියලා. මොකද හේතුව දැන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ රටවල් වලට. ඒ නිසා ඒවත් එක්ක තමයි දේශපාලනය කරන්නේ. ඔබතුමා කිව්වා වගේම මේ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ වාසියට මඩ ප්‍රහාර වෙන්න පුළුවන් මතවාද හසුරවන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒක සත්‍යයක්. එතකොට ඔබතුමාගේ පක්ෂය එහෙම පාවිච්චි කරනවද? අපේ පක්ෂය සෝෂල් මීඩියා සම්බන්ධයෙන් ඉන්නේ අතිශය දුර්වල තැනක. මම මේක හැම වෙලාවෙම කියන දෙයක්. අපි සෝෂල් මීඩියා පවර්ෆුල් කරන්නේ නැතුව 2029 දී අපිට බලය ගන්න බෑ. හේතුව ඒක මේ වෙලාවේ බලයේ හිමි කණ්ඩායම විශාල මුදලක් පොම්ප කරලා ඒකට පවත්වාගෙන යනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකට අවශ්‍ය කරන දේවල් නොකර අර ඔබ කියපු ආකාරයට ඔබතුමා කියන මතවාද හසුරුවන්න යම්කිසි මුදල් වියදම් කරන්න ඕනේ කියලා පක්ෂ. දැන් මම කියන්නේ භූමියේ ඇත්ත ප්‍රශ්නය. මං කිව්වේ ඒකනේ පටන් ගන්න ඕන දේශපාලන පක්ෂ විගණනය වෙන්න ඕනේ කියලා සැඟවිලා යන්න බෑනේ මේකේ. භූමියේ සත්‍ය දේශපාලනය පවත්වාගෙන යද්දි මෙහෙම එකක් වෙනවා නම් අනිත් ව්‍යාපාරයේ විසින් අපිට ඒකට අපේ මතවාදය ගෙනියන්නට අපේ මතවාදය ජනතාව තුළට ගෙනියන්නට අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවමනේ මේක. එහෙමනම් සෝෂල් මීඩියා වල අනිවාර්යයෙන්ම අපි ඒහා සමාන බලයක් ගොඩ නැගිය යුතුමයි. ඒකයි වළක්වන්න බෑ. අපි ඒ වෙනුවට වෙන මොන දේ කළත් බලය ලබා ගන්න බෑ. හේතුව මේක සෝෂල් මීඩියා එක්ක යන යුගයක්. ඒ තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස සෝෂල් මීඩියා වල පවර්ෆුල් නෑ. ඩිජිටල් ත්‍රස්තවාදී මේකයි මේ Tamanට ආසාස විදි වලට මේක ප්ලේ කරන්නේ. යම් දිනයක අපේ ව්‍යාපාරේ මම නැවත කියන යම් දිනයක අපේ ව්‍යාපාරේ මේක නිවැරදිව තේරුම් අරගෙන මේකට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා ඒකට අවශ්‍ය කරන දක්ෂ මිනිස්සු එකතු කරගෙන අපේ සමාජිකයොත් මේකට සම්බන්ධ කරගෙන ඔය ජවිපේ විසින් අද කරන වැඩේ අපි කරපු ගමන් අපි දිනනවා විතරක් නෙවෙයි අපේ ප්‍රතිපත්ති මේ රට ක්‍රියාත්මක කරලා මේ රට ආර්ථික වශයෙන් ඇත්ත ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විසඳන්න අවස්ථාවක් ලැබෙන නිසා ඒක විසඳනකම් මේ ආණ්ඩුව මේ විදිහටම පට්ටපල් බොරු ඇත්ත ලෙසත් මාර ඇත්තවල් පට්ටපල් බොරු ලෙසත් ජනතාව තුළට ඒත්තු ගන්නමින් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන උතන නෙවෙයි. මේ විදිහට ඩිජිටල් රසවාදීන් පණිවිඩය ඔළුවට දැම්මට පස්සේ ඒගොල්ලෝ තාම සූක්ෂම විදිහට දාන්නේ. නූගතුන් පිරිසට අමතරව උගත් මිනිස්සුත් මෙයාලා ඉන්නවනේ එතකොට. උගත් මිනිස්සු කියලා කියන්නේ යමක් කල්පනා කරන මිනිස්සු. යමක් කල්පනා කරන්න නම් ඒගොල්ලන්ට මොනවා හරි තියෙන්න ඕනේ තොරතුරු. ඒක ව්‍යාජ තොරතුරක්ද ඒක නිවැරදි තොරතුරක්ද කියන එක නෙමෙයි. තොරතුරු ඔළුවට දාගන්නවා. දාගෙන එයා ඒ ඔස්සේ කල්පනා කරනවා. කල්පනා කරන්න පටන් ගත්තම ව්‍යාජ තොරතුරක් වුණත් එයාගේ ඔළුව කැරකෙන්නේ ඒ විදිහට. දැන් අපි හිතමු උදාහරණයකට ගණිත පේපර් එකේ බොරුව. ඒතර කවුරු හරි යමක් කල්පනා කරන කෙනෙකුට මේක ආපුවාම මේ මොනවද මේ කියන්නේ කියලා හිතනවා. ඊට පස්සේ එයා ඒ වෙනුවෙන් පෙනී සිටින්න පටන් ගන්නවා ඔළුව තුලින්ම. කමෙන්ට්ස් දානවා, පෝස්ට් දානවා. ටික දුරක් යද්දි තේරෙන්න පටන් ගන්නවා EdExcel ඒ වගේ එක්සෑම් වලත් මේක තියෙනවා. ළඟම රට ඉන්දියාවෙත් මේක තියෙනවා. දැන් පණිවිඩ ටික එනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි ඒ වෙද්දි මෙයා
මට විරුද්ධ මතවාදය ගොඩනගලා ඉවරයි. දැන් එයාට එනවා වෙනම ප්‍රශ්නයක් ආපහු හැරෙන්න බෑ කොයි තරම් ඇත්ත වුණත්. දැන් ඇත්ත එයාගේ ඔළුවට ආවා. දැන් කරන්න දෙයක් නැහැ. හේතුව එයා සෝෂල් මීඩියා ඇතුලේ මේ වෙනුවෙන් පෙනී සිටලා ඉවරයි මට විරුද්ධව. මගට යදි තමයි වැඩේ තේරෙන්නේ. කරන්න දෙයක් නැහැ දැන්. තමන්ගේ අභිමානය රැක ගැනීම උදෙසා දිගටම යන්න වෙනවා. නොදැනුවත්ව ගැඹුරට ගිහිල්ලා එයාගේ මතවාදී ඔළුව විනාශ වෙලා යනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඔතන මම හිතන්නේ මේ අතිරේක කාරණාවක් සිද්ධ වෙන්නේ එක්තරා විදිහකට දැන් මිනිස්සුන්ගේ අවධානය දෙන්න විනාඩි තප්පර කීපයක් ඇතුළත සෝෂල් මීඩියා වල රීල්ස් කියන එක ඇතුළේ තමයි දේශපාලන විතරක් නෙමෙයි දැන් කලාව ටෙලිනාට්‍ය මේ හැමදේම තියෙන්නේ ඒක ඇතුළේ. එතකොට වර්තමානයේ තියෙන ප්‍රවණතාවය තමයි දේශපාලන සාකච්ඡා වලට උනත් ඇවිල්ලා අර සමස්ත කතාවක් ගත්තොත් ඒක ඇතුළේ කිසිවක් නැහැ. හැබැයි තප්පර 30කට විනාඩියකට විතර කෑල්ලක් කොහොම හරි හදා ගන්නවා. අර රීල්ස් වලට අවුට් කරගන්න මොකක් හරි කාට හරි පහර දීමක් කරන එකක් හරි නෙගටිව් දෙයක් ජනප්‍රිය වෙන්න හදා ගන්නවා. විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය ගැන කතා කරන්නේ නැතුව. ඉතින් ඒක මේ වෙනකොට තියෙන ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම දැන් අවසාන ප්‍රශ්න මම අහන්න ඔබතුමාගෙන් ඔබතුමා මැතිවරණයකට මුහුණ දීලා ජයග්‍රහණය කළා පළවෙනි වතාවට. එතකොට මැතිවරණ සම්බන්ධ විවිධ නීති ප්‍රමාණයක් ලංකාවේ දැන් තියෙනවා. මැතිවරණ වියදම් නියාමන පනත තියෙනවා වගේ පනත් තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් මොකක්ද අදහස? ඒවා ප්‍රමාණවත්ද? ඒ වලින් ඇත්තටම ඔය බලාපොරොත්තු වෙන දේ වෙනවද? එහෙම නැත්නම් ඒකෙන් යම්කිසි විදිහකට සීමාවක්ද වෙන්නේ? මොකක්ද ඔබතුමා හිතන්නේ මේ ප්‍රමාණවත් කියලා හිතනවද මේවල තියෙන අඩුපාඩු මොකක්ද? ඒක හොඳ නීතියක්. නරක නීතියක් නෙමෙයි. ඒව ලෝකේ ඉන්න ඕන නීති ලංකාවට තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව මේකේ අඩුපාඩු තියෙනවා. පළවෙනි අඩුපාඩුව තමයි දේශපාලන පක්ෂ විගණනයට ලක් නොවීම. දෙවෙනි එක තමයි දේශපාලන පක්ෂ විසින් වෙනම වියදම් කරනවා දේශපාලකයාට අමතරව. ඒවා හරියට විගණනය වෙන්නේ නැති එක ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි ඇත්තටම ජනතාවට සේවය කිරීම සඳහා පැමිණෙන අයව මූල්‍යමය විනයකට යටත් කිරීම නරක දෙයක් නෙවෙයි. ඒක කළ යුතුයි. ඒක නරක නැහැ. හැබැයි ආරම්භයේදී ඔබ ඇහුවා මේක ප්‍රමාණවත්ද කියලා. යම් දෙයක් ආරම්භ කරපුවාම එතනදිම සාර්ථක ප්‍රතිඵල එන්නේ නැහැ. හැබැයි අනාගතයේ දවසක මේව සාර්ථක ප්‍රතිඵල වලට යන පාරවල් තියෙනවා. මම කිව්වේ ඒකයි. හරිම අමාරුවෙන් පටන් ගන්න හොඳ දේවල් නිසි ආකාරයට ඇවිල්ලා අවුරුදු 10 15කට පස්සේ මුළුමනින්ම කඩාවට්ටපුවාම අර මම කියපු ප්‍රශ්නේදී විගණකාධිපති වගේ ප්‍රශ්නවලදී ආපහු යන්නේ අතන්ට. ඔබ ඇහුව ප්‍රශ්නය අනාගතයට අදාළව කල්පනා කරපුවම අරක පෙන්눔 කරනවා. මම කියන්නේ මේ මොහොතේ යන ප්‍රශ්න අනාගතයට අදාළව අතන පෙන්눔 කරනවා. ඒ නිසා රටක් ඉදිරියට යන ගමනේදී ගනු ලැබූ යහපත් තීරණ අපසට නැරවීමට නතර කිරීම රටේ මහ ජනතාවගේ සහ දේශපාලන ව්‍යාපාරවල වගකීම. ඒක කළ යුතුයි. ඒක තමයි ඇත්ත කාරණා. බොහොමත් ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන් ඔබතුමාත් කලින් සඳහන් කරා වගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ කිසියම් ප්‍රශ්නයක් මතුවලා තියෙන. විශේෂයෙන් කොමිෂන් සභාව අඩපණ කිරීමේ උත්සාහයක් තියෙනවා. ඒ වගේම කොමිෂන් සභාවට අවශ්‍ය කරන සම්පත්වල හිගයක් තියෙනවා. මෙවැනි ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මේ වෙනකොට රාජ්‍ය පවතින. විශේෂයෙන් විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති කරලා බලයට ආපු රජයක් බලයේ ඉන්න අවස්ථාවක මෙවැනි ආකාරයේ මේක පසුපසට යමින් කටයුතු සිද්ධ වෙන එක සම්බන්ධයෙන් මම හිතන්නේ සිවිල් පුරවැසියෝ විදිහටත් සමාජ ක්‍රියාකාරීන් විදිහටත් මම හිතන්නේ යම්කිසි කතිකාවතක් ඇති කරලා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට යම්කිසි බලපෑමක් කරන්න අවශ්‍යයි කියලා අපිත් හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වීම ගැන අද සාකච්ඡාවත් එක්ක. නැවත දවසක හමු වෙමු.